හැමදාම නිදාගෙන ඉන්නකොට එකම හීනය නිතර නිතරම පේනවද? එකම පාර, එකම පාසල, එකම නිවස නිතර නිතරම මේ විදිහට අපේ හීන එකම තැනකට ફોකස් වෙනවයි කියන්නේ අපිට unfinished inner task එකක්. ඒ කියන්නේ ඉවර කරගන්න බැරි වුණු කාර්යයක් තියෙනවයි කියලා අපිට මතක් කරනවා. කවුද අපිට මේ හීනේ වන්නේ? ඒ තමයි අපේ සයිකි එක. අපිට තියෙන ප්‍රශ්නය තමයි සයිකි එකෙන් මේ වන රූපරාමු තේරුම් ගන්න බැරි එක. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ යුන්ගියන් සයිකොලොජි උපයෝගී කරගෙන හීන ඩිකෝඩ් කරන්නේ කොහොමද කියන කාරණාව ගැන. හීනවල තේරුම දැනගන්න ආස නම් රැඳී ඉන්න. යුන්ගියන් සයිකොලොජි වලට අනුව නිතරම පේන මේ සෙටින්ග්ස් නිකම් බෑග්ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි. රිපීටඩ්ලි මෙහෙම දෙයක් පේනවයි කියන්නේ අපිව පින් පොයින්ට් එකකට ගෙනියනවා unconsciously. අපි මෙහෙම හිතමු. හීනයක් කියන්නේ නිකන් චිත්‍රපටයක් නෙමෙයි. රිපීටඩ්ලි පේන මෙහෙම හීන වලින් කරන්නේ අපිව යම්කිසි තැනකට ගෙනියන එක. එකම තැනකට අපිව නිතරම ගෙනියනවායි කියන්නේ මෙතන කම්ප්ලෙක්ස් එකක් තියෙනවා. සයිකොලොජිකල් සෝන් එකක්. මෙහෙම හිතමුකෝ ලොකු බිල්ඩින් එකක් තියෙනවා. මේ බිල්ඩින් එක ASCII තියෙනවා අපේ හැඟීම් සහ මතකයන්. මේවා ට්‍රෝමා විතරක්ම නෙමෙයි. අපේ growth එක දියුණුව වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙතෙක් කල් අපි භාවිතාවට ගත්තේ නැති අපි සතුව තියෙන සැඟවුණු ශක්තියක් වෙන්නත් පුළුවන්. අපි තව ටිකක් මේක සරල කරගත්තොත් කම්ප්ලෙක්ස් එකක් කියන්නේ අපි ඇතුලේ වෙනම මිනිස්සෙක් ඉන්නවා හැඟීම් විශ්වාස සහ මතකයන් වලින් හැදුණු. මෙයා තමයි ඔය හීනෙන් ඇවිල්ලා අපිට කතා කරන්නේ. මෙයා හීනෙන් ඇවිල්ලා අපිට කියනවා ඔයා පටන් ගත්ත වැඩක් තියෙනවා තාම ඉවර කරපු නැති. එහෙම නැත්නම් ඔයා තුල ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය එළියට ගන්න මේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් කියනවා ඔයා මේ ප්‍රශ්නේ විසඳාගත්තේ නැති තාක්කල් ඔයාට ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි අර අපේ ඇතුළේ ඉන්න කෙනා හීන විදියට රූපරාමු වලින් අපිට පෙන්වන්නේ. අපි මේක ප්‍රැක්ටිකල් එක්සැම්පල්ස් තුනක් අරගෙන පැහැදිලි කරගන්න බලමු. පළවෙනි එක්සැම්පල් එක තමයි හීනෙන් ගෙයක් පේන එක. යුන්ගියන් ඩිකෝඩින් වලට අනුව ගෙයක් කියන්නේ සයිකි එක. එහෙම නැත්නම් අපේ අභ්‍යන්තරය. මේ ගෙදර තියෙන කාමර වලින් කියන්නේ අපේ අභ්‍යන්තරයේ තියෙන කොටස්. උදාහරණයක් විදියට සාලෙන් හෝ ඉස්සරහා කාමරයෙන් පෙන්눔 කරන්නේ අපි සමාජයට පෙන්වන්න ආස මොන වගේ කෙනෙක්ද කියන එක. නිදන කාමරයෙන් කියන්නේ අපිට සමීප දේවල්. අපේ දුර්වලතා සහ අපි හංගන් ඉන්න ඇත්ත. private truth. කුසියෙන් කියන්නේ මොකද්ද? කුසියෙන් කියන්නේ පෝෂණය සහ මානසික රැකවරණය ගැන. කළුවර කාමරයක් හරි බේස්මන්ට් එකක් හරි පෙන්වනවයි කියන්නේ අපි ගබඩා කරන් ඉන්න දේවල් පෙන්වන දෙයක්. උදාහරණයක් විදියට පරණ මතක. පොඩි කාලේ ඉඳලා තිබුණු බයක්. එහෙමත් නැත්නම් අපි සතු ශක්තියක්. ලොක් කරලා තියෙන කාමරයක් කියන්නේ අපි ආරක්ෂාව වෙනුවෙන් මේක එළියට ගත්තොත් අපිට හානියක් වෙයි කියන බයට අපි හංගන් තියෙන දේවල්. උදාහරණයක් විදියට නෑ බෑ කියන වචන. කෙනෙක්ට නෑ බෑ කියන්න බැරිකමට අපි යා වෙනුවෙන් දිගටම පාවිච්චි වෙනවා. අන්න මේ වගේ දේවල් අපේ යටිහිතේ තැම්පත් වෙලා තියෙනවා. ඉතින් මේක හීන වලින් පෙන්눔 කරන්නේ ලොක් කරලා තියෙන කාමරයක් විදිහට. ඉතින් එකම හීනෙන් ගෙයක් පෙන්නනවා කියන්නේ ඔයාට දෙන්නේ මේ වගේ මැසේජ් එකක් වෙන්නත් පුළුවන්. පොඩ්ඩක් නවතින්න. ඔයා වෙන්න. ඔයා වෙනුවෙන් unfinished task එකක් ලෑස්ති කරලා තියෙන්නේ. දැන් ඒක ඔයා ඉවර කරන්න ඕන. ගිහිල්ලා ඒ වැඩේ ඉවර කරගන්න. නැති වුණොත් ඔයාට ඔයාව හොයාගන්න බැරි වෙයි. හීනවලදී අපිට මෙන්න මෙහෙමත් පෙන්නනවා. මේ පෙන්නන ගේ අපේ ගේ නොවෙන්න පුළුවන්. වෙන ගයක් වෙන්න පුළුවන්. හැබැයි අපිට දැනෙන හැඟීම අපේම ගේ වගේ හැඟීමක්. හීනවල තියෙන වෙනස අන්න ඒකයි. හීන ඩීල් කරන්නේ හැඟීම් එක්ක. අන්නේ හින්දා හීනෙන් ගෙයක් දකින්නකොට මේ හතර ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න. අංක 1 ගෙදර මොන කොටසද දැක්කේ? අංක 2 ඒ ගෙදර තිබුණ මොන වගේ හැඟීම්ද? අංක 3 ගෙදර වෙන කවුරුද හිටියේ? අංක 4 හීනෙන් මේ ගේ දකින්නකොට ඒ ගේ ඇතුළට යන එක ආරක්ෂිතයි වගේද අනාරක්ෂිතයි වගේද ඔයාට දැනුනේ? ගෙදර තියෙන බඩු මුට්ටු ගැන වැඩිපුර අවධානය දෙන්න එපා. හැඟීම් ගැනම අවධානය දෙන්න. එතකොට ඒ හීනය ඩිකෝඩ් කරගන්න ලේසියි. අපි දැන් යන්නේ දෙවෙනි ලොකේෂන් එකට. හීනෙන් පාසලක් දකින්න එකට. හීනෙන් ඉස්කෝලයක් පාසලක් දකින්නයි කියන්නේ බොහොම කොමන් දෙයක්. ඉස්කෝලෙන් අයින් වෙලා දශක ගණනාවක් ගියත් අපිට ඉස්කෝලේ මතකයි. යුන්ගියන් ටර්ම්ස් වලට අනුව හීනෙන් පාසලක් දකින්නයි කියන්නේ අරමුණු වලට යනකොට ඇතිවෙන පීඩනය තමයි පෙන්눔 කරන්නේ. අපි මොන වගේ කෙනෙක්ද කියලා පෙන්වන එක. අපි සතු බලය මොන වගේද කියලා පෙන්වන එක. නැත්නම් ආරක්ෂා වෙලා ඉන්න ඕන නම් මම හොඳ කෙනෙක් වගේ ඉන්න ඕනයි කියලා හිතන එකත් මේ හීන වලින් පෙන්눔 කරනවා. හීනෙන් පාසලක් පේනවයි කියන්නේ සයිකි එක පෙරලා මේ වගේ ප්‍රශ්නයක් අහනවා වගේ වැඩක්. මම මොන වගේ කෙනෙක් කියලා අනිත් මිනිස්සු මං ගැන හිතනවා ඇද්ද? මං වැරද්දක් කෙරුවොත් අනිත් මිනිස්සු මට ආදරේ නැති වෙයි කියන හැඟීම මුලින්ම එන්නේ පාසලෙන්.
අන්න ඒක හින්දා අපි වැඩක් පටන් ගන්න හදනකොට, අලුත් සම්බන්ධයක් පටන් ගන්න හදනකොට, අලුත් බිස්නස් එකක් පටන් ගන්න හදනකොට, අලුත් රැකියාවකට යනකොට මෙන්න මේ වගේ දේවල් වලදී අපිව ජජ් කරන්න තියෙන පොසිබිලිටි එක වැඩි වෙන තරමටම අපිට මේ වගේ හීන පේනවා වැඩි. අපි දැන් යන්නේ තුන්වෙනි හීනය ඇනලයිස් කරන්න. හීනෙන් පාරක්, මාර්ගයක් දකිනවා. මාර්ගයක් කියන්නේ මොකද්ද? මාර්ගයක් කියන්නේ දිශාවකට. මාර්ගයක් කියන්නේ තීරණයකට. සහ මාර්ගයක් කියන්නේ වෙනස් වීමකට. ඉතින් හීනෙන් පාරක් දකින්නකින් අපිට කියන්න පුළුවන් අපේ ජීවිත ගමන් කරන දිශානතිය, අපේ හැඟීම් වල ස්ථිරතාවය. එහෙම නැත්නම් අපි කොතන හරි හිර වෙලා ඉන්නවද? අපි මොකක් හරි වැඩක් කල් දැම්මද? එහෙම නැත්නම් වැඩක් නොකර ඉන්නවද? අපේ ජීවිත ගෙවන්න අපිට ඕන විදිහටද වෙන කෙනෙක් අපේ ජීවිතය ක්‍රාෆ්ට් කරනවද කියන එකත්. ඉතින් හීනෙන් පාරක් දකින්නයි කියන එකේ මැසේජ් එක මෙන්න මේ වගේ වෙන්නත් පුළුවන්. ඔයාට මෙච්චර දවසක් ඉස්සරහට යන්න බැරි වෙලා තිබුණේ ඔයාගේ ඇතුළාන්තයේ යමක් ඔයාට හරියට සෝට් අවුට් කරගන්න බැරි වුණු හින්දා. හැබැයි හීනෙන් පාරක් දකින්න නම් මෙන්න මේ දේවල් ගැනත් අනිවාර්යෙන් අවධානය දෙන්න. ඒ පාර ක්ලියර් පාරක්ද එහෙම නැත්නම් බ්ලොක් වෙච්ච පාරක්ද? ඔයා ඒ පාරේ ගියේ තනියමද එහෙම නැත්නම් වෙන කෙනෙක් එක්කද? එහෙම නැත්නම් වෙන කෙනෙක්ව උස්සගෙනද? ඒ පාරේ යනකොට ඔයා යන්නේ කොහෙද කියලා දැනගෙනද හිටියේ? ඒ පාරේ යනකොට ඔයා දැක්කේ ආලෝකයේද? එහෙම නැත්නම් ඔයා ගමන් කෙරුවේ අඳුරටද? එන්න මේ දේවල් තුනට අවධානය යොමු කරුවොත් අපිට හීනයක් ඩිකෝඩ් කරගන්න හරිම ලේසියි. පළවෙනි පියවර තමයි අපි මතක තියාගන්න ඕන හීනෙන් දැක්කේ මොන වගේ තැනක්ද කියන එක. දෙවෙනි පියවර තමයි ඒ වෙලාවේ අපිට ඇති වුණු හැඟීම. තුන්වෙනි පියවර තමයි අපි දැනගෙන ඉන්න ඕන අපේ සැබෑ ජීවිතයේ අපි මොකක් හරි දෙයක් ස්ටක් වෙලාද තියෙන්නේ. එහෙම නැත්නම් අපි මොකක් හරි ලොකු තීරණයක් ගන්න යනවද කියන කාරණාව. අවසාන වශයෙන් මේකත් කියන්නම්. හීනයක් දැක්කයි කියලා අපිට ස්විප් එකක් හම්බෙනවත් එහෙම නැත්නම් ට්‍රෙෂර් එකක් හම්බෙනවයි කියන මතේ මම නැහැ. හැබැයි හීනය ගැන හරියට අවධානය දුන්නොත් අපිට මෙන්න මේ ට්‍රෙෂර් එකට අපේ ජීවිතය ළඟා කරගන්න පුළුවන්. අපේ ජීවිතය ඇතුළාන්තේ ෆික්ස් කරගෙන අපිට පුළුවන් අපේ සෙල්ෆ් එක ඩ්‍රයිව් කරන්න අපි දකින ටාගට් එක වෙනුවෙන්. හීන අන්න ඒ විදිහට උපයෝගී කරගත්තොත් අපේ ජීවිතයට ලොකු ප්‍රතිලාභයක් ගන්න පුළුවන් කියන දේ මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඊන් එන්නම් අයබෝවන්.